ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් මම අද ආවේ ඉතිහාසය පේපර් එකක් අරගෙන. මේ මතුගම අධ්‍යාපන කලාපේ දෙවන වාරයට අදාළ ඉතිහාසයේ පේපර් එකක්. ඔන්න ඉතින් එන 6 වසර පේපර් එකක් අපි එන සාකච්ඡා කරමු. උපදෙස් පිළිපදිමු. එක කොටස අංක 1 සිට 20 දක්වා සියලුම ප්‍රශ්නවලට වඩාත් සුදුසු පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ කියවමු. 1. මිනිසා විසින් පළමු වරට ගින්දර භාවිතා කළ බවට සාක්ෂි හමුවේ ඇති රට. ඉරාකය, ඊශ්‍රායලය, චීනය, අරාබිය. යාළුවනේ ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද මේ උත්තර හතරෙන්? මට නම් හිතෙන්නේ අංක 2 ඊශ්‍රායලයි. යාළුවනේ පළමු වරට ගින්දර භාවිතා කළ බවට සාක්ෂි හමුවේ ඇති රට ඊශ්‍රායලය. මුහුණුවල දක්නට තිබෙන වෙනස්කම් අනුව අප්‍රිකානු ප්‍රදේශවල ජීවත් වන ජනවර්ගයේ පහත පිළිතුරු අතරින් තෝරන්න. යාළුවනේ අපේ ඒ කියන්නේ දැන් අපේ මුහුණුවල දක්නට තිබෙන වෙනස්කම් අනුව අප්‍රිකානු ප්‍රදේශයේ ජීවත් වන ජනවර්ගය හොයන්න කියලා තමයි තියෙන්නේ. මේක ඕගොල්ලන්ට උත්තරේ වශයෙන් අපිට ගන්න පුළුවන්. මේකේ උත්තරේ අංක 4 කොකසයිඩ්. වෘත්තය අංශක 308ක් ඇති බව ලෝකයේ ප්‍රථම වරට ප්‍රකාශ කළේ කුමන ශිෂ්ටාචාරය? මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, චීන ශිෂ්ටාචාරය. යාළුවනේ මේකෙන් දැන් අපිට අහන්නේ වෘත්තයට අංශක 360ක් ඇති බව ප්‍රථම වරටනේ. එතකොට යාළුවනේ ඔයගොල්ලෝ හිතන්නේ අංක කීයද වගේද? මම නම් හිතන්නේ අංක 1 මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. අංක 4 වෙනි ප්‍රශ්නය. ලෝකයේ පැරණිතම නීති පොත රචනා කර ඇත්තේ ගිල්ගමේෂ් විසිනි, පාරාවෝ රජදොරුවන් විසිනි, හමුරාබි විසිනි, හක්හේනාතක් රජු විසිනි. යාළුවනේ මේකෙන් උත්තරේ ලෙස අපිට ගන්න පුළුවන් අංක 2. ඒ තමයි හමුරාබි විසිනි. හරි යාළුවනේ අපි එහෙනම් දැන් ප්‍රශ්න 5. මිනිසෙකු වීමට නැඹුරු වූ පැරණිතම වානරය. ඔන්න යාළුවනේ අපිට අවශ්‍යම ප්‍රශ්නය. ඉතිහාසයේ වලදී යාළුවනේ දැන් අපිට ලියලා ඉතිහාසයේ වල පුරුදු වෙන්න බෑ. ගණිතය වගේ ලියලා අපිට ඉතිහාසය හදන්න නෙමෙයි තියෙන්නේ. අපිට කරන්න තියෙන එකම දේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඒ වලට නිවැරදිව පිළිතුරු දීලා පොත් කියවීම තමයි ඊටම වැදගත්. එහෙනම් අපි ප්‍රශ්න 5ට. මිනිසෙකු වීමට නැඹුරු වූ පැරණිතම වානරයා. ඔයගොල්ලෝ හිතන්නේ මොකක් කියලාද? මම නම් හිතන්නේ හෝමෝ හැබිලස්. හරි යාළුවනේ අපි අහයිද? යාළුවනේ දැන් අපි ප්‍රශ්න 5ක් ඉවරනේ. ඔයගොල්ලෝ දැන් පොතක් ගන්න. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න 5 හොඳට කියවලා උත්තර 4 බලලා ඔයගොල්ලෝ තනියෙන් හිතලා කරන්න. කරාට පස්සේ මේ මං කියපු උත්තර වලින් බලන්න ඔයගොල්ලෝ කීයක් හරිද කියලා. හරිද කියලා පහළ තියෙන මේ කමෙන්ට් එකක් මට දාන්න. මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මතක් කරලා දාන්න වීඩියෝ එක ඉවර වුණාම. දැන් අපි ප්‍රශ්න 5 ඉවර වෙලා යන් අපි 6 වෙනි ප්‍රශ්නෙට. අප ආහාරයට ගන්නා වී මුල්වරට වී මුල්වරට වගා කරන ලන්දේ මින් කුමන ප්‍රදේශද? යාළුවනේ අපිට මෙතනින් වැඩිපුරම අයත් වෙන්නේ මොකද්ද දන්නවද යාළුවනේ? මෙන්න මේ ඒ කියන්නේ යාළුවනේ දැන් අපිට මේකේ ප්‍රශ්නයක් කියවෙනකොට මෙතන තියෙනව නේද වී කියලා. ඔන්න වී. අපිට අයත් වී කියන වචනේ අපිට ගොඩාක් වැදගත්. ඒ කියන්නේ වී මුල්වරට ඔය කෑල්ලේ කියව නැත්තම් මුළු ප්‍රශ්නෙම වැරදෙනවා. එහෙනම් යාළුවනේ අපි ආයෙ බලමු.
වී මුල් වරට වගා කරන ලන්දේ මින් කුමන ප්‍රදේශයේද කියලා අහලා තියෙන්නේ. චීනය, කැනඩාව, පුරා ශිලා යුගය යාළුවනේ මධ්‍යධරණි ප්‍රදේශයේ මධ්‍යම මැක්සිකෝව. මෙතනින් යාළුවනේ උත්තරය ඔයගොල්ලන්ට මොකක් කියලාද හිතෙන්නේ? මම නම් හිතන්නේ ඔන්න මෙන්න මේ උත්තරේ. මධ්‍යධරණි ප්‍රදේශයේ. යාළුවනේ අපේ වී වගාව මුල් වරට වගා කරන ලන්දේ ප්‍රදේශයනේ අපෙන් අහලා තියෙන්නේ. එතකොට යාළුවනේ අපිට ඒ කියන්නේ වී මුල් වරට වගා කරන ලන්දේ මධ්‍යධරණි ප්‍රදේශයේ. යාළුවනේ ඔයගොල්ලෝ කෙටි සටහන් පොතක් තියාගෙන ඉන්නවනේ. අන්න ඒකේ ලියා ගන්න වී මුල් වරට මේ මුළු මාතෘකාවම ලියන්න ඕනේ නැහැ. අපේ ආහාරයට ගන්න වී මුල් වරට වගා කරන ලන්ද ප්‍රදේශය කියලා. ලියා ගන්න තලුවක් දාලා මධ්‍යධරණි ප්‍රදේශය. හරි යාළුවනේ. එහෙනම් අපි ප්‍රශ්න 7 යමු. ක්‍රිස්තු පූර්ව 3000ට අයත් මැටියෙන් තැනූ දෑකැත්තා භාවිතා කරන ලන්දේ කුමන යුගදීය? පුරා ශිලා යුගය, නව ශිලා යුගය, වර්තමාන යුගය, මධ්‍ය ශිලා යුගය. යාළුවනේ ඔයගොල්ලන්ට දැන් හිතෙනවා දැන් අපි මතකද අර පුරා ශිලා යුගය, නව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, වර්තමාන යුගය. ඔය ටික අපි ඉගෙන ගත්තා ඔයගොල්ලන්ට මතකද? එහෙනම් අපි අන්නේ ඒ යුගයකට යන්කෝ. මම යාළුවනේ ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ඒ පින්තූරයක්. යාළුවනේ එතකොට මෙතනට උත්තරේ වශයෙන් අපිට ගන්න පුළුවන් නව ශිලා යුගය. උත්තරය අංක 2 නව ශිලා යුගය. ශිෂ්ටාචාරය ආරම්භ වීමට පෙර සමාජය තුළ දුප්පත් හා පොහොසත් වශයෙන් දෙපිරිසක් බිහිවීමට බලපෑ ප්‍රධාන හේතුව කුමක්ද? යාළුවනේ ඔන්න ඉතින් මේකට අපි කියමු ප්‍රශ්න 4. පිළිතුරු 4. අධ්‍යාපන මට්ටමේ ඇති වූ වෙනස්කම් නිසාද? ඒක අපිට පුළුවන්ද? බෑ නේද? දුප්පත් පොහොසත් වලට අපිට බෑනේ අධ්‍යාපන මට්ටම් වල. අන්න ඒක වැරදි. ඉදි කරගත් නිවාසවල තිබූ විශාලත්වය මතය. ඒක පුළුවන්ද අපිට? ඒක බලමුකෝ ඔහොම තියමුකෝ. අනුගමනය කළ සිරිත් විරිත් නිසායි. ඒක පුළුවන්ද? ඒක බෑ. එතකොට පුළුවන් අස්වැන්න ලබා ගැනීමේ තිබූ වෙනස්කම් නිසා. ඒකත් බෑ. අස්වැන්න නිසා දුප්පත් පොහොසත් කියලා දැනගන්න පුළුවන් බෑනේ. එතකොට අපිට උත්තරේ ලෙස ගන්න ඉදි කරගත් නිවාසවල තිබූ විශාල මතය. හරි යාළුවනේ. දැන් අපි ප්‍රශ්න 8ක් ඉවර කරලා දැන් අපි යන්නේ. දැන් අපි 4 වෙනි ප්‍රශ්නයට. හරි යාළුවනේ. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය හැඳින්වෙන්නේ කොමන නමකින්ද? යාළුවනේ දැන් මම ඔයගොල්ලන්ට පොඩි කෙටි සටහනක් ලියා ගන්න දෙනවා. ලියා ගන්නකො යාළුවනේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය දැන් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය. බුදුන් වහන්සේගේ උත්පත්තිය. ශක ඔන්න ඔය ටික ලියා ගන්නකො. ඔය ටිකෙන් ඔන්න ඔය ඉස්සරහා ලියා ගන්න ක්‍රිස්තු පූර්ව. ලියාගත්තද? බුද්ධ වර්ෂ. ලියාගත්තද? හරි. එතකොට දැන් අපි ශක වර්ෂ කියන්නේ මොකටද? දැන් අපේ ආගම් 4ෙම ශක වර්ෂ කියන්නේ හින්දු ආගමට. අපි එතකොට හින්දු ආගම කියලා ඉස්සරහ ලියලා පොඩි මෙන්න මේ වගේ මේම ලියා ගන්නකො. ඔන්න මේ වගේ ඔයගොල්ලෝ මෙතන ලියලා ඔන්න පොඩි තිතක් ගහලා මෙතනින් මං කියන දේ ලියා ගන්න. ලියාගත්ත නේද? ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය කියලා මෙතනින් ලිව්වා. එතනින් එහාට මෙතන මේ තිත ගැහුවා. එතනින් එහාට අපි මොකද්ද කරන්නේ? ක්‍රිස්තුන් වහන්සේ මොකද්ද උත්පත්තිය? ක්‍රිස්තු පූර්ව කියලා මෙතනින් ලිව්වා. එහෙම යටට ලියාගෙන යන්න මම කියන ටික. බුදුන් වහන්සේගේ උත්පත්තිය. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනව නේද බුද්ධ වර්ෂ නමිනී කියලා. බුද්ධ වර්ෂ නමිනී. ඔන්න ඔය ටික පල්ලයට ශක වර්ෂ කියන්නේ හින්දු කට්ටිය කියන ශක වර්ෂ නමයි. එතකොට කියන හින්දු වහන්සේගේ කියලා ලියා ගන්නකො. එතකොට ක්‍රිස්තු වර්ෂයි ක්‍රිස්තු පූර්වයි දෙකක්. ක්‍රිස්තු වර්ෂ කියන්නේ එක, ක්‍රිස්තු පූර්ව කියන්නේ එකක්.
එතකොට එතන මොකද්ද තේරුම් දෙකක් කියවෙනවා. යාළුවන්ට තේරුණා නේද? හැමෝම ලියාගත්තනේ. හරි යාළුවනේ. අපි දැන් ඊළඟ ඒකට යාළුවනේ උත්තරේ වශයෙන් එන්නේ ශක වර්ෂ නමිනි. අපිට අහලා තියෙන ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්ති සිදුවීමට පෙර කාලය හැඳින්වෙන්නේ කුමන නමකින්නේ? යාළුවනේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය කියලා අහනවා නම් අපිට පුළුවන් ක්‍රිස්තු වර්ෂ නමිනි කියලා. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්ති සිදුවීමට පෙර කාලය හඳුන්වන්නේ අපි 4 ශක වර්ෂ නමිනි. ඒ කියන්නේ පෙර කාලය. පෙර කාලය. එතකොට පෙර කාලය මොන වර්ෂයේද? ශක වර්ෂයේ නමින් තමයි හැඳින්වෙන්නේ. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ පිහිට ඇති ගංගා නිම්න දෙක වන්නේ ඉන්දු ගඟ හා ගංගා නම් ගඟ. ඔය අතරින් මේ උත්තරේ වන්නේ අංක 1 ඉන්දු ගඟ හා ගංගා නම් ගඟ. හරි යාළුවනේ. දැන් අපි ප්‍රශ්න 10න් සාකච්ඡා කරලා ඉවරයි. ඔන්න දැන් ඔයගොල්ලෝගේ අතට ගන්න ලස්සන තද පාට පෑනක් අරගෙන මෙන්න මේ උත්තර 10කට හරිනම් මෙන්න මේ වගේ 10න් 10යි කියලා පහත තියෙන කමෙන්ට් බටන් එක ඔයාලා දාන්න මට. හරි යාළුවනේ. එන්න ඒකත් ඉවරයි. දැන් අපි ප්‍රශ්න 10ක් ඉවර කරලා ඉන්නේ. දැන් අපිට තව තියෙනවා ප්‍රශ්න තව 10ක් තියෙනවා ඉස්සරහට. ඔව් 10ක් තියෙනවා. ඔන්න ඒ 10 අරගෙන මම තව චුට්ටකින් හම් වෙන්නම්. ඔන්න යාළුවනේ දැන් අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ දවසේ අපි අනිත් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. යාළුවනේ ඔයගොල්ලන්ට මේ පේපර් එක ගන්න ඕනේ නම් මේ යට තියෙන කමෙන්ට් බටන් එක ඔබලා ඔන්න ඔයගොල්ලෝ බලන්න මම පේපර් එක ඩවුන්ලෝඩ් කරලා දාලා ඇති. එහෙනම් බයි මං ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා.